සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම අපේ Movie World LK YouTube channel එකට. අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ 2025 දී රිලීස් වුණු අති විශිෂ්ට චිත්‍රපටයක් වන ලෝහ චැප්ටර් 1 කියන චිත්‍රපටය. මලයාලම් චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටයට IMDb 8.1ක් හිමි වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කීවොත් සනී, විනු සහ නයිජන් කියන හොඳම යාළුවෝ තුන්දෙනා ඉන්න ෆ්ලැට් එකෙන් ඉස්සරහා ෆ්ලැට් එකට අලුතෙන් ගෑල් ළමෙක් එනවා. කිසිම කෙනෙක් එක්ක වැඩි කතා කරන්නේ නැති තනියම ජීවත් වෙන මේ ගෑනු ළමයා මේ ෆ්ලැට් එකට ආපු දවසේ ඉඳලා සනීටයි එයාගේ යාළුවන්ටයි මුණ දෙන්න වෙන්නේ අමුතුම අත්දැකීම් වලට. මේ ගෑනු ළමයා වෙන කවුරුත් නෙමෙයි. අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන චන්ද්‍ර. එක දවසක් රෑ සිදුවීමක් නිසා සනීට අමුතුම අත්දැකීමකට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එයා මේ නිසා කොච්චර බය වෙනවද කියලා කිව්වොත් එයා එතනම කලන්තේ දාලා වැටෙනවා. ඉතින් කතාවේ ආරම්භයේ ඉඳලම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපර් හීරෝ සහ ෆැන්ටසි ගණයේ මේ චිත්‍රපටය ඇත්තෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ Movie World LK YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. මේ වගේ ලස්සන චිත්‍රපට නරඹන්න අපේ Movie World LK YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒකේ notification එක බලා ගන්න පුළුවන්. දැන් යමු අපේ කතාව දෙත්තට. ඉතින් මුලින්ම අපට පේන්නන්නේ වෙනත් ප්‍රදේශයක සිද්ධ වෙන ගැටුමක්. මෙතනදී අපට අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන චන්ද්‍රව දැක ගන්න පුළුවන්. ගැටවල මැද වෙලා ඉන්න චන්ද්‍රා එයා ළඟ තිබුණු දුරකථනයෙන් කාට හරි කෝල් කරනවා අපට පේනවා. ඉතින් එයා ඒ කතා කරලා තියෙන ප්‍රකාශ්ට. ප්‍රකාශ් කියන්නේ චන්ද්‍රට මුල ඉඳලම උදව් කරපු කෙනෙක්. ප්‍රකාශ් චන්ද්‍රයෙන් අහනවා ඒක ලැබුණාද කියලා. ඉතින් අපිට මෙතනදී හිතන්න පුළුවන් චන්ද්‍ර මෙතෙන්න ගිහින් තියෙන මොකක් හරි දෙයක් හොයාගන්න. ඉතින් ඒ දේ ලබා ගත්තා කියලා චන්ද්‍ර ප්‍රකාශ්ට ඇඟිව්වට පස්සේ ප්‍රකාශ් කියනවා ඔතන ඉන්න එක ආරක්ෂිත නැහැ. ඒක නිසා ඔතනින් ඉක්මනටම පිට වෙලා එන්න කියලා. ඒ වගේම ප්‍රකාශ් මෙතනදී කියනවා චන්ද්‍රට මූතෝන්ට එයා ඔයාගේ දරුවෙක් වගේ කියලා. ඊට පස්සේ චන්ද්‍රා මෙතනින් යන්න හදනකොටම එතන හිටපු කෙනෙක්ට චන්ද්‍රව අහු වෙනවා. ඒත් චන්ද්‍රා එතනින් කොහොම හරි දේවිලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ චන්ද්‍රා එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් චන්ද්‍රව ගන්න ප්‍රකාශ් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නවා අපිට පේනවා. ඉතින් පස්සේ චන්ද්‍ර ප්‍රකාශ්ගෙන් අහනවා ඇයි එයා මට මෙහාට එන්න කීවේ කියලා. ඉතින් මෙතනදී එයා කියලා කියන්නේ මෙයාලගේ ප්‍රධානියා. ඉතින් ප්‍රකාශ් කියනවා ඒක ඔයාට ලොක්කම කියයි කියලා. ප්‍රකාශ් ඇවිත් හිටිය තවත් පේන ළමෙක් එක්ක. ඉතින් චන්ද්‍ර අහනවා ඒ කවුද? එයාව අපිට විශ්වාස කරන්න පුළුවන්ද කියලා. ඉතින් ප්‍රකාශ් කියන්නේ ඔව් එයා මේ පදිංචි කෙනෙක් මට මල්ලි කෙනෙක් වගේ එයාව අපිට විශ්වාස කරන්න පුළුවන් කියලා. ඉතින් මේ තුන්දෙනාම කායිකයෙන් නැගලා චන්ද්‍ර නවතින අලුත්ම නවාතැනට යන්න පිටත් වෙනවා. ඉතින් මේ යන අතරමඟදී මෙයාලා එක තැනකට යනවා. මෙතනදී අපිට දකින්න පුළුවන් චන්ද්‍රට නම් මේක අලුත් තැනක් නෙමේ වගේ කියලා. ඉතින් මෙයාලා මේ යන්නේ චන්ද්‍රට අලුත් ID එකකුයි පාස්පෝර්ට් එකකුයි හදා ගන්න. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ එතන හිටපු වයසක මිනිස්සෙක් චන්ද්‍රට කියනවා ඔයා ජීවිතුන් අතර ඉන්නා නේද? පොඩ්ඩක්වත් ඔයා වෙනස් වෙලා නැහැ කියලා. ඊට පස්සේ චන්ද්‍රනම් කියන්නේ ඔයා නම් වයසට ගිහිල්ලා කියලා. චන්ද්‍ර එයාට අවශ්‍ය ෆොටෝ ටික ගන්න මොකද එයාට ID එකයි පාස්පෝර්ට් එකයි හදා ගන්න ඕන නිසා. මේ වයසක මිනිස්සයා චන්ද්‍රට පොතක් දෙනවා. මේ පොතේ නම තමයි The Live Among Us. වයස්ක මිනිස්සයා කියන්නේ මේ පොත ඔයාට අරන් තිබ්බේ කියවලා බලන්න කියලා. මෙතනදී ප්‍රකාශ අහනවා මේ වගේ පොත් කීයක් නම් ඔයාට චන්ද්‍රට අරන් දීලා තියෙනවද? ඒත් ඒ කිසිම එකකින් වැඩක් වෙලා තියෙනවද කියලා. චන්ද්‍ර අහනවා මේක ලියලා තියෙන්නේ කවුද කියලා. වයසක මිනිස්සයා කියන්නේ එයාගේ ඇත්ත නම නම් මේක ලියලා නැහැ කියලා. එයා කියන්නේ මේ තරම් කාලයක් කියව පොත් වලින් වැඩිපුරම තොරතුරු ඇතුළත් කරලා තියෙන්නේ මේ පොතේ කියලා. ඊට පස්සේ වයසක මිනිස්සයා කියනවා ඔයා ආයෙ එනකොට නම් මං ඉදිරියේදී කියලා මං දන්නේ නැහැ. නමුත් මගේ පුතා ඉන්නවා. එයා මේ ගැන හැමදේම දන්නවා කියලා. ඉතින් චන්ද්‍ර එයාට සමුදිලා එයා ආපු වෙදෙත් කරගෙන එයා නවතින තැනට යන්න පිටත් වෙනවා. ඉතින් නවතින තැනට ආවට පස්සේ ප්‍රකාශ් චන්ද්‍රට කියන්නේ කිසිම ප්‍රශ්නයක පැටලෙන්න එපා. ඔයාගේ පාඩුවේ ඉන්න කියලා. ඒ වගේම අනිත් දේවල් කුමාර් බලාගනී කියලාත් කියනවා. ඊට පස්සේ චන්ද්‍ර එයාගේ ෆ්ලැට් එකට යනවා. එතන අපිරිසිදු වෙලා තිබුණ නිසා එයා ඉස්සරෝම කරන්නේ එතන පිරිසිදු කරගන්න එක. එතන තිබුණු රහස් කාමරයකින් චන්ද්‍රට විදේශීය සල්ලි වගේකුයි පිහියකුයි හම්බෙනවා. ඊට පස්සේ එයා ඇතුළට
කිසිම එළියක් එන්නේ නැති විදිහට ජනෙල් වලට පත්තර ගහනවා. එතනකම එක ජනේලයක් වහන්න යනකොටම එයා දකිනවා එහා පැත්තේ ෆ්ලැට් එකේ ඉන්න කොල්ලෙක් එයා දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ අපේ සනි. ඉතින් ඒක පාරටම චන්ද්‍ර ජනේල තිබ්බ රිද්ද වහලා ඇතුළට යනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ සනීගේ ගෙදර. සනීගේ ගෙදර පොඩි පාටි එකක් තියෙනවා. ඉතින් සනීගේ යාළුවෝත් ඇවිල්ලා ඉන්නවා අපිට පේනවා. ඉතින් එකපාරටම සනීට ඇහෙනවා එයා ගෙදර බෙල් එක රින් වෙනවා. ඉතින් සනී ගිහලා බලපුවම මේ ඇවිල්ලා ඉන්නේ එයාගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් අනු. ඉතින් සනී එයාව දැක්ක ගමන් ටිකක් විතර ෂොක් වෙනවා. අනු මෙතනට ඇවිල්ලා බයින්න පටන් ගන්නවා. බුදුක වැඩේමයි නේද කරන්න කියලා. ඉතින් අනු මෙතනට ඇවිල්ලා තියන්නේ එයාගේ පූසව වන ජැංගෝ සනීට දීලා යන්නේ. ඉතින් මොකද අනුගේ දැන් බෝයෆ්‍රෙන්ඩ්ට පූසව ඇලර්ජික් නිසා. සනී පූසව ගන්න බෑ කිව්වත් අනු කියන්නේ ඔයා තමයි මට ජැංගෝ තෑග්ගක් විදියට දුන්නේ කින්ද මට වෙන කෙනෙක්ට දෙන්න බෑ හිත හදාගෙන මියව බලාගන්න කියලා. ඊට පස්සේ සනී කියන්නේ විනුටත් පූසව ඇලර්ජික් ඒක නිසා මට ගන්න බෑ කියලා. ඉතින් අනු ඊට පස්සේ කියන්නේ මෙයා නිසා තමයි හැමදේම මෙයා නිසා තමයි අපි සම්බන්ධෙත් කැඩෙන්නේ හේතුව කියලා. ඒ වගේම හැම දෙයකටම විනු විතරක් ඇති නේද කියලත් සනියෙන් අහනවා. මෙතනදී සනී කියනවා විනු කියන්නේ මගේ හොඳම යාළුවා කියලා. ඉතින් අනු කියනවා ඔව් මන් දන්නවා. දෙන්නම දවස පුරාම බීගෙන වැඩකට නොයා ගෙදර අයගේ සල්ලි නාස්ති කර කර ඉන්නව නේද කියලා. ඒ වගේම විනු මේ වෙනකම් මෙඩිසින් පාස් වුණාද කියලාත් අහනවා. ඔයත් දීපියෝ රස්සාව අතල් දැන් මාස 7-8ක් වෙනව නේද කියලාත් අහනවා. වැඩ කරන්න කම්මැලි කියලාත් හොඳටම බයයි. ඒ වගේම අනික් කෙනත් කෝ කියලා අහනවා. ඉතින් මෙතනදී මෙයා අහන්නේ අපේ නයිජල් ගැන. ඉතින් මේ නයිජල් දොර ගාවටලා මේ ටික ඔක්කොම අහගෙන ඉඳලා එකපාරට හැංගෙනවා. මේ ඔක්කොම මැනින් ආවට පස්සේ සනී පූසව බලා ගන්නවා කියලා කියනවා. අනු පූසව දීලා යනකොට නයිජල් එළියේ ඉන්නවා. අනු දකින්න. ඉතින් එයාට තනම් මනම් කියලා තමයි අනු මෙතනින් පිට වෙලා යන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ සනේ විනුයි නයිජලුයි බැල්කනි එකට වෙලා ඉන්නවා. ඉතින් මෙතනදී විනුයි නයිජලුයි කියන්නේ පෝසෙක්නේ අපි ඔය පෝසාව බලාගමු කියලා. මෙතනදී තමයි සනේ විනුටයි නයිජල්ටයි කියන්නේ එහා පැත්තේ ෆ්ලැට් එකට අලුතෙන් ගෑල් ළමෙක් ඇවිල්ලා කියලා. ඉතින් විනුටයි නයිජල්ටයි තියෙන කුතුහලයටම එයා මොන වගේද කියලා අහනවා. හැබැයි සනීත් දන්නේ නැහැ එයා කවුද මොනකද කරන්නේ එයාගේ නම මොකක්ද කියලා කිසිම දෙයක් සනී තාම දන්නෙත් නැහැ. ඒක නිසා මෙයාලා ඊට පස්සේ කරන්නේ එයාලා ගෙදර තිබ්බ පාටි එක කන්ටිනියු කරලා එයාලා හොඳටම බොනවා. ඊට පස්සේ මෙයාලා ක්ලබ් එකට ගිහිල්ලා නටලා බීලා සතුටින් එන්ජොයි කළා. ඉතින් එයාලා හැමදාම කරන්නේ මේ වගේ ක්ලබ් එකකට ගිහිල්ලා බීලා කාලා සතුටින් එන්ජොයි කරන එක. පස්සේ අපිට පෙන්නන්නේ චන්ද්‍ර යනවා එයාට පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න. ඉතින් මෙයා කැෆේ එකකට යනවා. මෙතනදී චන්ද්‍ර කියන්නේ එයාට නයිට් ෂිෆ්ට් එක තමයි වැඩ කරන්න ඕනේ කියලා. මොකද එයාට දවල් වරුවේදී ඉගෙන ගන්න ඒවා කරන්න ඕන නිසා. ඉතින් කොහොමද චන්ද්‍රට මේ ජොබ් එක හම්බ වෙනවා. මේ කැෆේ එකේ චන්ද්‍රව ට්‍රේනින් කරන ගෑන් ළමයා පස්සේ මැරෙක් වගේ කොල්ලෙක් හැමදාම එනවා. චන්ද්‍ර දකිනවා මේ කොල්ලා ඒ ගෑන් ළමයාත් එක්ක බලෙන් වගේ තමයි කතා කරන්නේ. ඒත් චන්ද්‍රට කරදරයක පැටලෙන්න ඕනේ නැති නිසා චන්ද්‍ර පාඩුවේ වැටික් කරගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ චන්ද්‍ර කැෆේ එකකට ගිහින්. ඉතින් මේ කැෆේ එකේ අධිකාරියා තමයි ජොනි. චන්ද්‍ර ගෙනාපු විදේශ මුදල් නෝට්ටු මාරු කරලා ඒවට දේශීය මුදල් නෝට්ටු චන්ද්‍රට මේ ජොනි දෙනවා. ඊට පස්සේ එයා අහන්නේ ඔයා මාව අඳුරනවද කියලා. ඉතින් චන්ද්‍ර කියනවා මම ඔයාව දන්නවා. ඔයා නේ 2009 දවසේ පැනලා ගියේ කියලා. ඉතින් ඊට පස්සේ ජොනි hina වෙලා කියනවා ඔව් මම මේකට තමයි ගොඩක් කැමති කියලා. ඉතින් චන්ද්‍රාව වැඩක් කරගෙන එයා වැඩ කරන කැෆේ එකට යනවා. ඊට පස්සේ කොටසින් වලට පෙන්නන්නේ සනී එයාගේ යාළුවෝ දෙන්නයි චන්ද්‍ර වැඩ කරන කැෆේ එකට ඇවිත් ඉන්නවා. ඉතින් මෙතනදී සනී චන්ද්‍රව දැකලා යාළුවෝ දෙන්නට පෙන්නනවා මේ තමයි එහා ෆ්ලැට් එකට අලුතින් ආපු කෙල්ල කියලා. ඉතින් ඊට පස්සේ හැමදාම සනී බල්කනියට ඇවිත් බලාගෙන ඉන්නවා චන්ද්‍රව පේනවාද කියලා. මේ වෙනකොටත් සනීගේ හිතේ චන්ද්‍ර ගැන හැඟීමක් ඇති වෙලා තමයි තියෙන්නේ. ඉතින් එක දවසක් වෙනද වගේම කැෆේ එකකට ගිහිල්ලා බීලා ගෙදර එන සනීවයි එයාගේ යාළුවෝ ටිකවයි අපිට පෙන්වනවා. ඉතින් මෙතනදී පෙන්වන්නේ සනීල් යන තැන පිටිපස්සෙන් වීල් එකක් නවත්තගෙන අවයව ජාවාරම්කාරයෝ ටික. ඉතින් මෙයාලා පාර ගිහපු මිනිස්සෙක් එයාලගේ වීල් එක ඇතුලට දාගෙන සනීගල පහු කරගෙන යන්න හදනකොට සනී වීල් එක නවත්තලා කියන්නේ අයියෝ ඔයාලා කපල් දෙක එළියේ ඒක නිසා ඇතුලට දාගන්න කියලා. හැබැයි සනීටවත් සනීගේ යාළුවන්ටවත් මේ ගැන කිසිම අදහසක් නැහැ. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ උදේ විනු නිවුස් වලින් දකිනවා රාත්‍රියේදී පැහැර ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම අවයව ජාවාරම්භුත් මෙහෙරා සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ නිවුස් එක විනු බල ඉන්නකොට සනී කියනවා වෙන channel එකකට මාරු කරන්න කියලා. ඉතින් පොඩි විහිළුවකුත් එක්ක විනු සනී ලව්වම වෙන channel එකකට මාරු කරනවා.
ඊට පස්සේ ෆ්ලැට් එකේ ඉන්න පුංචි ගෑල් ළමයෙක් දුවගෙන ඇවිත් කියනවා සනීගේ පෝසා ජැංගු පාලේ ඉන්නවා කියලා. ඉතින් සනී පුංචි ගෑල් ළමයත් එක්ක පල්ලෙහාට ගිහින් බලනවා ජැංගු පාලා ඉන්නවද කියලා. ඉතින් සනී දකිනවා පාර එහා පැත්තේ ජැංගෝ ඉන්නවා කියලා. ඊට පස්සේ ජැංගෝවත් අරගෙන හිතන්න හදව පාර පයින්න සනී වාහනයකට හැප්පෙන්න යනවා. ඉතින් විදුලි වේගයකින් හිතා ගන්නවත් බැරි විදිහට මෙතෙන්ට එන චන්ද්‍රා සනීව පාරෙන් එහා පැත්තට තල්ලු කරනවා. සනීට හිතා ගන්නවත් බෑ මොකද්ද උනේ කියලා. ඉතින් එතනට මිනිස්සු සනී ගාවට වට වෙලා අහනවා එයා හොනින්ද කියලා. සනී ඡායාවෙන් වගේ දකිනවා එයා තල්ලු කරේ එහා පැත්තේ ෆ්ලැට් එකට අලුතින් ආපු කෙල්ල කියලා. ඊට පස්සේ වෙන උඩින් කැහ ගන්නවා ජංගෝ උඩ ඉන්නවා ඒක නිසා උඩට එන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සාරියක් ඇඳගත්ත ගැහැල් ළමෙක් රැ වෙලා එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ඉන්න ගෙදරට යනවා. ඉතින් පළු පාරක ඇවිදන් යන මේ ගැහැල් ළමයා පස්සෙන් අර අවයෝජාවාරංකාරයෝ ටිකත් එනවා. ගැහැල් ළමයට දැනෙනවා මෙයාගේ පස්සෙන් කඩයක් එනවා කියලා. ඉතින් මේ ගැහැල් ළමයා ඉක්මනට යන්න පටන් ගන්නවා. ටිකක් දුර යනකොට මෙයාට පොලිස් ජීප් එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් ඒකේ පොලිස් නිලධාරියා බැහැලා එනකොටම අර අවයවජාවාරංකාරයෝ ටික මෙතනින් යනවා. ඉතින් මේ පොලිස් නිලධාරියාගේ නම තමයි නාච්චියප්පන්. ඉතින් නාච්චියප්පන් අහනවා අර ගෑල් ළමයාගෙන් ඔයා මේ රැ වෙලා කොහෙද යන්නේ කියලා. ගෑල් ළමයා කියන්නේ එයා යාගේ යාළුවෙක් ගෙදර යනවා කියලා. ඉතින් මේ වෙලාවේ මේ ගෑල් ළමයා නම් හොඳටම බය වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ මෙතෙන් තව උසස් පොලිස් නිලධාරියෙක් එනවා. හැබැයි ඉතින් නාච්චියප්පන් නම් මෙයාට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ වගේ. ප්‍රධානියා සැලුට් එකක් ගහන්න කිව්වට පස්සේ තමයි එයා සැලුට් එකකුත් ගහන්නේ. ප්‍රධානිය අහනවා මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. නාච්චියප්පන් කියන්නේ මෙයාට කට්ටයක් කරදර කරන්න හදලා කියලා. ඊට පස්සේ පොලිස් ප්‍රධානියා ගෑල්ලමට කියනවා ජීප් එකට නගින්න මම ආව ගෙදරට ගිහලා ඇරලවන්නම් කියලා. ඊට පස්සේ කොටසෙන් අපිට පෙන්වන්නේ සනීගේ ගෙදර. සනීට පාරේ යන දේ තාමත් හිතාගන්න බැරුව තමයි ඉන්නේ. ඉතින් සනී පාරේ දැක්ක දේ වින්ප කීවත් විනෝනම් කියන්නේ මැරෙයි කියලා බය හිතිලා සනීට චන්ද්‍රව මතක් වුණා කියලා. ඉතින් විනෝනම් කියන්නේ මේක සාමාන්‍ය සිදුවීමක් කියලා. පස්සේ අපිට පෙන්වන්නේ චන්ද්‍ර වැඩ කරන කැෆේ එක. චන්ද්‍ර වැඩ කරලා ඉවර වෙලා කුණුයි කෙලියට ගිහින් දාන්න යනකොට එයා අදත් දකිනවා අර කොල්ලා. ඒ කියන්නේ සුන්දර් ඇවිත් එයාගේ යාළුවාට කරදර කරනවා. ඒ චන්ද්‍රා දැක්කේ නෑ වගේ මෙතනින් යන්න හදනවා. මොකද ප්‍රකාශ් කීව චන්ද්‍රාට කිසිම ප්‍රශ්නයක පැටලෙන්න එපා කියලා. ඉතින් මේ සුන්දර් චන්ද්‍රාගේ යාළුවට ඇසිඩ් ගහන්න හදනවා. මේක තවත් බලාගෙන ඉන්න බැරි නිසා චන්ද්‍රා එයාලට හිතා ගන්න බැරි විදියට එයාලයි ළඟට එනවා. ඒ වගේ සුන්දර් ගාව තිබ්බ ඇසිඩ් බෝතලේ අරගෙන ඒක බිත්තියට තියලා අත තද කරනවා. ඒ ඔක්කොම ඇසිඩ් එක ඇවිත් සුන්දර්ගේ වගේම චන්ද්‍රගේ අතත් පිච්චෙනවා. හැබැයි චන්ද්‍රට නම් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. ඉතින් මේ සුන්දර් හයියෙන් කෑ ගහනවා. ඒ වගේම චන්ද්‍ර සුන්දර්ට හොඳටම ගහලා එයාගේ යාළුවට කියන්නේ ඔයා මුකුත් දැක්කේ නැහැ කියලා හිතාගන්න කියලා. ඊට පස්සේ චන්ද්‍ර මෙතනින් යනවා. සපට පෙන්වන්නේ නාච්චියප්පන්ගේ ගෙදර. ඉතින් නාච්චියප්පන් උදේ වැඩට යන ලෑස්ති වෙනවා අපිට පේනවා. නාච්චියප්පන්ගේ අම්මා නාච්චියප්පන්ට ටිකක් බයයි. ඒක නිසා එයා නාච්චියප්පන් එක්ක වැඩි කතා කරන්නේ නැහැ. එයාට කියන්න ඕන හැමදේම එයා කියන්නේ නාච්චියප්පන් එක්ක ඉන්න අනිත් පොලිස් නිලධාරියාට. ඒ කියන්නේ රග්දීෂ්ට. ඉතින් මේ රග්දීෂ් නාච්චියප්පන්ට කියන්නේ ඔයාගේ අම්මා ඔයාට කෙල්ලෙක් බලලා තියෙනවා කියලා. නාච්චියප්පන් මේ වෙලාවේ අම්මට කියන්නේ මම කසාද බඳින්න අකමැති නෑ. හැබැයි මෙහි කෙල්ල උපා කියලා. මොකද මෙහි කෙල්ල භයානකයි කියලා. ඉතින් පස්සේ අපිට පෙන්වන්නේ නාච්චියප්පන් තනිකට යනවා. ඉතින් අපිට පේනවා කලින් දවසේ චන්ද්‍රගෙන් ගුටි කාපු සුන්දරුත් මෙතන ඉන්නවා කියලා. දැන් ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ ඉන්නේ අවයවජාවාරම් කාර්යෝ ටික කියලා. ඉතින් නාච්චියප්පනුත් මේකට සම්බන්ධයි කියලා අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී මේකේ ලොක්කා නාච්චියප්පන්ට කතා කරලා කියන්නේ බඩු වගයක් වරායට එනවා. ඒක යුනිෆෝම් එකකින් ගිහින් අරන් එන්න කියලා. ඉතින් නාච්චියප්පන් කියන්නේ එයාට මේ සතියේ නයිට් ෂිෆ්ට් එක තියෙනවා කියලා. නාච්චියප්පන්ගේ ප්‍රධානී කතා කරලා කියනවා ඔයාට මේක මාරු කරලා දෙන්න. ඔයා සර් කියන විදියට වැඩේ කරන්න කියලා. ඉතින් ෆෝන් එක කට් කරන්න කලින් ප්‍රධානියා නාච්චියප්පන්ට කියන්නේ එයාගේ මල්ලි ඒ කියන්නේ සුන්දරට කාරයි ගහලා තියෙනවා. ඒ ගැන බලන්න කියලා. ඒත් සුන්දර නම් කියන්නේ මට ගහපු කෙනා ගැන මම බලා ගන්නම් කියලා ෆෝන් එක කට් කරනවා. ඉතින් නාච්චියප්පන් සැරෙන් වගේ කියන්නේ CCTV තියෙන තැන් කියලත් ඒ තැන්වලදී මිනිස්සුන්ව පැහැර ගන්න එපා කියලා. පස්සේ නාච්චියප්පන් සුන්දර්ගෙන් අහනවා ඔයාගේ අතට මොකද්ද උනේ කියලා. සුන්දර් නම් කියන්නේ ග්ලාස් එකකට කැපිලා කියලා. ඒ වගේම මේක කරේ කෙල්ලෙක් කියලත් ඒ කෙල්ල සාමාන්‍ය කෙල්ලෙක් නෙමෙයි කියලත් සුන්දර් කියනවා. නාච්චියප්පන් කියනවා කෙල්ල කවුද කියලා පෙන්වන්න කියලා. ඉතින් මේ දෙන්නම යනවා චන්ද්‍ර වැඩ කරන කැෆේ එක ඉස්සරහට. ඊට පස්සේ සුන්දර් චන්ද්‍රව පෙන්වනවා. චන්ද්‍රට තේරෙනවා එළේ ඉඳලා කවුරු හරි එයා දිහා බලන් ඉන්නවා කියලා. ඉතින් චන්ද්‍ර දකිනවා එයා කලින් දවසේ ගහපු සුන්දරත් මෙතන ඉන්නවා කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ චන්ද්‍රගේ ගෙදර. චන්ද්‍රට ටිකක් සනීප නෑ වගේ. ඇස්සටත් කළු වෙලා. හොඳටම තෙහෙට්ටු පාටයි. ඉතින් චන්ද්‍ර ගෙදර ෆ්‍රිජ් එක ඇරලා බලනවා. ඒකේ මොකුත්ම නෑ. ඊට පස්සේ චන්ද්‍ර ඇඳුමක් දාගෙන පල්ලෙහාට ඇවිත් වීල් එකට නගිනවා. ඉතින් ඒ වීල් එකට නගිනකොටම අපේ සනීප් ඒ වීල් එකටම නගිනවා.
මේ වීල් එක ඇතුලේ සනි චන්ද්‍රයි තව ගෑනු කෙනෙකුයි ඉන්නවා. ඉතින් ඒ ගෑනු කෙනා තමයි වීල් එකේ මැද ඉන්නේ. ඉතින් මේ ගෑනු කෙනාට චන්ද්‍රගේ ළඟින් අමුතුම ගඳක් එන්න පටන් ගන්නවා. මෙයාට මේක ඉවසන්න බැරි හින්දාම සනිත් එක කතා කරලා ෂීට් එක මාරු කර ගන්නවා. ඒක කියපු ගමන් සනි කැමති වෙනවා ෂීට් එක මාරු කරගන්න. එයාට තුරන්ලා තිබුණ ගමන් චන්ද්‍රත් එක්ක කතා කරන්නනේ. ඉතින් සනි දකිනවා චන්ද්‍රට හොඳටම අසනීපයි කියලා. අපේ සනිට චන්ද්‍ර ළඟින් අමුතුම ගඳක් එනවා. ඒ වෙලාවෙත් තමයි සනි දකින්නේ චන්ද්‍රගේ අත හොඳටම තුවාල වෙලා කියලා. ඉතින් චන්ද්‍ර දකිනවා සනියාගේ අත දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ චන්ද්‍ර ඉක්මනට අත වහ ගන්නවා. ඉතින් සනි මෙතනදී චන්ද්‍රත් එක්ක කතා කරන්න හදනවා. සනිය වඳුරලා දුන්නට පස්සේ චන්ද්‍රත් එයාගේ නම කියලා ඒ දෙන අතට අත දෙනවා. ඉතින් මේ දුන්නට පස්සේ සනි කියනවා චන්ද්‍රගේ අත හොඳටම සීතලයි කියලා. ඉතින් චන්ද්‍ර ඉක්මනට එයාගේ අත ගන්නවා. ඉතින් ඊට පස්සේ සනි චන්ද්‍රට කියන්නේ ලබන සතියාගේ යාළුවාගේ බර්ත්ඩේ එක ඒකට පොඩි පාටියක් අපේ ගෙදර තියෙනවා. ඔයාලට වෙලාවක් තියෙනවා නම් ඇවිත් යන්න එන්න කියලා. චන්ද්‍ර මෙතනදී කියන්නේ එන්න බලන්නම් කියලා. ඊට පස්සේ චන්ද්‍රා එයාගේ කැෆේ එක ළඟින් වහිනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ නයිජල්ගේ බර්ත්ඩේ පාර්ටි එක දවසේ. ඉතින් සනි බල්කනි එකට වෙලා බලාගෙන ඉන්නවා චන්ද්‍රා එනකල්. ඉතින් මෙතනදී සනි වෙනුටයි නයිජල්ටයි කියන්නේ දුරේ ඉඳලා බලනකොට ලස්සන වුණා චන්ද්‍රා ළඟට ගියපුවාම අපිරිසිදු ගතියක් වගේම ගඳකුත් එනවා කියලා. ඒක කියලා ඉවරනකොටම සනිගේ යාළුවෙක් ඇවිත් කියනවා දොරගාව කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් සනි ගිහින් බලනකොට ඒ ඇවිත් ඉන්නේ චන්ද්‍රා. සනි පුදුම වගේ චන්ද්‍ර දිහා බලාගෙන ඉන්නවා. මොකද කියනවා නම් චන්ද්‍රා එදා මාරම ලස්සනයි. ඉතින් සනි චන්ද්‍රට ඇතුළට එන්න කියනවා. ඉතින් ඇතුළට ආවට පස්සේ ජැංගෝ අයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ විනු ජැංගෝ කාමරයකට දාලා වහනවා. එයාලා හිතන්නේ ගොඩක් අය ඉන්න නිසා බය වෙලා කියලා. ඊට පස්සේ නයිජල්ගේ බර්ත්ඩේ කේක් එකත් කපලා හැමෝම පාටි එක එන්ජොයි කරනවා. ඉතින් නයිජල් නම් කියන්නේ සනි කියව තරම් අවුලක් චන්ද්‍රගෙන් පේන්නේ නැහැ කියලා. මෙහෙම කියලා නයිජල් යනවා චන්ද්‍රත් එක්ක කතා කරන්න. නයිජලුයි චන්ද්‍රය කතා කර කර ඉනවා දකින්නකොට අපේ සනීට නම් පොඩි ඉරිසියාවක් දැනෙනවා. ඉතින් මෙතනදී සනී දකින්නවා චන්ද්‍රගේ අතේ කලින් දවසේ දැක්ක තුවාලය පේන්නවත් නැහැ කියලා. ඉතින් සනීට ටිකක් කුතුහලයකුත් ඇති වෙනවා. ඊට පස්සේ විනුත් චන්ද්‍රත් එක්ක කතා කරනවා. ඒ කතා කර කර ඉන්නකොට එතන හිටපු කෙනෙක්ගේ අත කැපිලා ලේනවා. මේක බලාගෙන ඉන්න බැරුව චන්ද්‍ර බල්කනි එකට ඉක්මනට යනවා. විනු හිතන්නේ චන්ද්‍රට ලේ දිහා බලාගෙන ඉන්න බෑ ඔළුව කරගෙනවා කියලා. ඉතින් සනිත් මෙතෙන්ට ඇවිල්ලා අහනවා චන්ද්‍රගෙන් ඔයා හොඳින් නේද කියලා. චන්ද්‍ර ඔව් කියලා කියනවා. ඊට පස්සේ මෙයාලා අතරට ගිහින් සින්දු කියලා ඩාන්ස් කරනවා. චන්ද්‍රත් hina වෙලා සතුටින් ඉන්නවා අපිට පේනවා. හැබැයි සනීගේ ඇස් දෙක නම් හැම වෙලාවෙම තියෙන්නේ චන්ද්‍ර ළඟ. වෙලාවට පස්සේ මෙයාට සද්දයක් ඇහෙනවා කවුරු හරි ඇවිල්ලා දොරට තට්ටු කරනවා කියලා. ඉතින් සනී ගිහලා දොර ඇරලා බලපුවාම මේ ඇවිල්ලා ඉන්නේ පොලිස් නිලධාරියෙක්. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි රග්දීෂ්. රග්දීෂ්ලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පැමිණිල්ලකට. මොකද අසල්වැසියන්ට සද්ද වෙඩි කියලා. ඉතින් රග්දීෂ් ඇතුළට ඇවිල්ලා ටිකක් වටපිට බලනකොට මෙයා දකිනවා මෙතන මත්ද්‍රව්‍යයක් තියෙනවා කියලා. ඉතින් මේ වෙලාවේදී නයිජල් රග්දීෂ්ට පගාවක් දෙන්න හදනවා. ඉතින් මේකට තරහ වෙන රග්දීෂ් එයාගේ සර්ට කතා කරලා කියනවා මෙතන මත්ද්‍රව්‍යයක් තියෙනවා මෙයාලා පගාවක් දෙන්න හදනවා කියලා. ඉතින් මෙතනට එන්න වෙන කවුරුත් නෙවෙයි නාච්චි අප්පන්. නාච්චි අප්පන් මෙතෙන්ට එනකොට චන්ද්‍ර ටිකක් කලබල වෙනවා. මොකද කලින් දවසේ නාච්චි අප්පන් තමයි අර චන්ද්‍ර ගහපු කොල්ලා. එහෙම නැත්නම් සුන්දර එක කැෆේ එක ළඟට ඇවිල්ලා චන්ද්‍ර දිහා බලාගෙන ඉඳී. ඊට පස්සේ නාච්චි අප්පන් අහනවා මේ මත්ද්‍රව්‍ය කොහෙන්ද කියලා. ඉතින් නයිජල් නම් කියන්නේ සර් මේ පළවෙනි වතාව විනෝදෙට තමයි අපි මේක කරේ කියලා. ඉතින් මෙයාට අවවාද කරලා යන්න හදනකොටම නාච්චිපන් දකිනවා චන්ද්‍රත් මෙතන ඉන්නවා කියලා. ඊට පස්සේ නාච්චිපන් අහනවා ආයි මොනවද මෙතන තියෙන මත්ද්‍රව්‍ය? ඒ වගේම මෙතන කෙල්ලොක් ඉන්නවා මත්ද්‍රව්‍යයක් තියෙනවා මෙතන අනාචාර ක්‍රියාවක් සිද්ධ වෙනවද කියලාත් අහනවා. ඉතින් මෙතන හිටපු එක කෙල්ලෙක් කියන්නේ අනාචාර දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ නාච්චිපන් කියන්නේ රද්දීෂ්ණ මේ කෙල්ලව චෙක් කරලා බලන්න කියලා. ඉතින් මෙහෙම කරන්නේ නාච්චිපන්ට චන්ද්‍රගේ රියැක්ෂන් එක බලා ගන්නව නිසා. මේ ගෑල් ළමයි චෙක් කරන් ළඟටම ආවට පස්සේ චන්ද්‍රා කිසිම රියැක්ෂන් එකක් නැති නිසා නවත්තන්න කියලා කියනවා. ඊට පස්සේ මෙයාලට අවවාද කරලා නාච්චි අප්පන් මෙතනින් යනවා. ඊට පස්සේ පාටි එක ඉවර වෙලා චන්ද්‍ර ගෙදර යන්න හදනවා. ඉතින් චන්ද්‍රා සනීට කියනවා ඉන්වයිට් කළාට තැන්ක් යූ. ඒ වගේම ගොඩ කාලෙකින් තමයි මේ වගේ සතුටුනේ කියලා. ඉතින් චන්ද්‍ර ගියාට පස්සේ චන්ද්‍රව ගෙදර දාලා එන්නම් කියලා නයිජලුත් චන්ද්‍රගේ බස්සෙන් යනවා. නයිජල් චන්ද්‍රත් එක්ක මෙහෙම යනකොට සනීට නම් මාර මිරිසියාවක් තමයි ඇති වෙන්නේ. ඉතින් නයිජල් චන්ද්‍රත් එක්ක ගිහින් චන්ද්‍රා ගේ අතරට යනවත් සනී බල්කනි එකේ ඉඳලා බලාගෙන තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ උදේ සනී නිදාගෙන ඉන්නකොට එයාට නයිජල්ගේ අම්මගෙන් කෝල් එකක් එනවා. ඉතින් නයිජල්ගේ අම්මා මෙයාට කියන්නේ නයිජල් ඊයරෑ ගෙදර ආවේ නැහැ කියලා. ඉතින් සනී ඉක්මනට ගිහිල්ලා මේක විනුටත් කියනවා. විනු නම් කියන්නේ නයිජල් චන්ද්‍රගේ ගෙදර ඇති කියලා. මොකද එයා ඊයේ රෑ චන්ද්‍රගේ ගෙදර ගිය නිසා. ඉතින් මේක මතක් වෙනවත් එක්කම සනී චන්ද්‍රගේ ෆ්ලැට් එකට යනවා. ඊයින් චන්ද්‍රගේ ගෙදර ඉස්සරහින් ඉඳලා සනී චන්ද්‍රගෙන් අහන්නේ නයිජල් ඉන්නවද කියලා.
හැබැයි මෙතනදී චන්ද්‍රා එළියට එන්නේ නැහැ. ඒ වගේම චන්ද්‍රා තරහෙන් වගේ කියනවා නයිජල් මෙතන නෑ කියලා. ඒ වගේම සනීට ඉක්මනට මෙතනින් යන්න කියලා චන්ද්‍රා කියනවා. ඉතින් සනී යන්න හදනකොටම එයා දකිනවා ප්‍රකාශ් මෙඩි බොක්ස් එකකුත් අරගෙන චන්ද්‍රාගේ ගෙදරට යනවා. ඉතින් සනීට නම් මේ ගැන ටිකක් සැකයක් හිතෙනවා. ඉතින් සනී ආපහු ගෙදර යනකොට පාරෙන් කුමාරවත් එයා දකිනවා. ඉතින් සනීට මතක් වෙනවා මීට කලින් කිහිප සැරයක්ම කුමාර් ඇවිත් චන්ද්‍රට මෙඩි බොක්ස් එකක් වගේ එකක් දීලා යනවා. ඉතින් ඉක්මනට ගෙදර යන සනී බල්කනි එකට ගිහිල්ලා විනූටත් අණ ගහලා කුමාර පෙන්නන අහන්නේ ඒ කවුද කියලා. ඉතින් විනූ කියන්නේ මේ කුමාර් මෙයා හිරේ තමයි හිටියේ කවද දන්නේ හිරෙන් නිදහස් වෙලා ආවේ කියලා. ඒ වගේම මෙයා මද්‍රව්‍ය ජාවාරම්කාරය කියලා කියනවා. සනීට දැන් නම් නයිජල් ගැන බය හිතෙන්න පටන් ගන්නවා. එයාට කරදරයක් වෙලාද දන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ තමයි සනීට මතක් වෙන්නේ මේ දවස්වල වෙච්ච අවයව ජාවාරම ගැන. ඉතින් හවස් වෙනකම්ම නයිජල් එනකන් සනී විනුයි බලන් හිටියත් නයිජල් නම් එන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී සනී විනෝට කියන්නේ මට චන්ද්‍ර ගැන ටිකක් සැකයි. මොකද අපි එයා ගැන හරියට දන්නෙත් නැහෙනි කියලා. ඉතින් මේ වෙලාවේදී චන්ද්‍රා සනීව හම්බෙන්නේ සනීගේ ගෙදරට එනවා. ඉතින් එයා ආවිත් සනීගෙන් සමාව ගන්නවා උදේ අර විදියට කතා කරපු එකට. ඉතින් මේ වෙලාවේ සනී දකිනවා චන්ද්‍රගේ සපත්තුවේ ලේ පැල්ලමක් තියෙනවා කියලා. සනීට මේක දැකලා තවත් බය හිතෙනවා. ඉතින් චන්ද්‍ර ගියාට පස්සේ සනී විනෝට කියන්නේ මම චන්ද්‍රගේ පස්සෙන් යන්නම්. ඔයා චන්ද්‍රගේ ගෙදරට ගිහලා බලන්න නයිජල් එහි ඉන්නවද කියලා. ඉතින් සනී චන්ද්‍ර යන පස්සෙන් යන පටන් ගන්න. ඒ වගේම විනෝද් චන්ද්‍රගේ ගෙදරට යන පාට එනකොට එයා දකිනවා නයිජල් පොලිස් කාර් එකකින් මෙතනට එනවා. ඉතින් නයිජල් මේ වෙලාවේදී කියන්නේ ඊයේ රෑ එයා ගෙදර යනකොට එයාගේ බයික් එක පොලිසියෙන් අල්ලගත්තා කියලා. ඒ වගේම ලයිසන් එක පෙන්වන්න යනකොට සාක්කුවේ තිබුණ මන්ත්‍රාපේ ටිකක් කවුරුණා කියලා. ඊට පස්සේ එයා ඊයේ රෑ ඉඳලම පොලිසියේ තමයි හිටියේ කියලා. ඊට පස්සේ කොටසෙන් හොරි පෙන්වන්නේ සනී චන්ද්‍රගේ පස්සෙන් යනවා. ඒකට කොට පෙන්නනවා පාර අයිනේ තියෙන වීල් එක. මේ වීල් එකේ ඉන්නේ සුන්දරුයි සුන්දරගේ කට්ටියයි. ඉතින් මෙයාලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ චන්ද්‍රව පැහැරගෙන යන. මොකද සුන්දරට ගහපු පළියේ චන්ද්‍රගෙන් ගන්න ඕන නිසා. ඉතින් චන්ද්‍ර යනකොට මෙයාගේ පිටිපස්සෙන් ගිහලා මෙයාට සිහිය නැති වෙන ඉන්ජෙක්ෂන් එකක් පිදිනවා. හැබැයි චන්ද්‍රට නම් මේකෙන් සම්පූර්ණයෙන්ම සිහිය නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන කෑ ගහගෙන යන සනිය දැකලා සුන්දර එකපාරටම චන්ද්‍ර කෙළුවට ගලකින් ගහලා චන්ද්‍රව වීල් එකට දාගන්නවා. ඉතින් සනිට මෙයාලා මෙතන නම් අල්ලගන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙතන හිටපු ළමයට කියනවා කෝල් කරලා පොලිසියට මේ වෙච්ච දේ කියන්න කියලා සනි වීල් එක පස්සෙන් දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ කොටසින් අපිට පෙන්වන්නේ වයසක මිනිස්සෙක් එයාගේ මිනිබිරියට කතන්දරයක් කියලා දෙනවා. ඉතින් මේ වයසක මිනිස්සයා එක කතාවක් කියනවා. මීට අවුරුදු ගානකට කලින් අපි ඉන්න නගරේ කැලෑවක් වගේ තමයි තිබුණේ. මේ රාජධානියට එක රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ රජතුමා කාල්මෑණියන්ගේ බත්තිකේ. ඒක නිසා කැලෑ මැද කෝවිලක් හදලා එයා මේකට වන්දනාමාන කරලා තියෙනවා. ඉතින් මේ කෝවිල ඇතුළට එන්න පුළුවන් රජතුමාටයි ප්‍රභවපලන්තියේ කට්ටියටයි විතරයි. ඉතින් රජතුමා මෙහෙම ඇවිත් ඇඳලා යනවා ඒ ළඟ ගමක හිටපු ළමයි ටිකක් හොරෙන් බලාගෙන ඉන්නවා. ඉතින් කවුරුත් නැති දවසක මේ ළමයි ටික මේ පොවිල් ඇතුළට යනවා. මෙතන හිටපු ගෑල් ළමයෙක් ඒක ඇතුළේ තිබ්බ කාලිමෑණියන්ට අයිති ගෙජ්ජියක් ගන්නවා. මේක දැක්ක දේවාලේ ගැතිවරයා මේ ළමයි ටික මෙතනින් පන්නලා දානවා. ඉතින් අර පොඩි කෑල් ළමයා එයා ගත්ත ගෙජ්ජිය එයාලා කැලේ මැද වන්දනාමාන කරන තැනට ගෙනත් තියලා එයාලා ඒකට වන්දනාමාන කරනවා. ඉතින් රජතුමාට මේක දැනගන්න හම්බෙනවා. මේක නිසා රජතුමා දැඩි කෝපයකට පත් වෙනවා. රජතුමා ඒ ගෙජ්ජිය හොරකම් කරපු ගෑල් ළමයව හොයාගෙන ගිහින් එයාලව මරන්න කියලා එයාගේ සෙබළුන්ට කියනවා. ඉතින් මේ පොඩි ගෑල් ළමයාගේ කමේ කට්ටිය මේ පොඩි ගෑල් ළමයා බේර ගන්න ඕන නිසා එයා ගල් ගුහාවක් ඇතුළට ගිහින් හංගනවා. ඒත් මෙයාලා කවුරුත් දන්නේ නැහැ මේ ගල් ගුහාව ඇතුළේ ලොකු රහසක් හැංගිලා තියෙනවා කියලා. ඉතින් ගල් ගුහාවේ එන්නකොට මේ පොඩි ගෑල් ළමයාට ගල් ගුහාව ඇතුළෙන් අමුතු සද්දයක් එනවා. ඉතින් මෙයා ඒක ඇතුළටම ගිහලා බලනකොට මෙයා දකින්නේ හිසක් නැති පිළිමයක්. ඉතින් ඒක පාරටම මෙතෙන්ට වවුල් වගේක් එනවා. ඉතින් මෙතන හිටපු එක වවුලෙක් මෙයාගේ උර හිස හපනවා. ඒත් එකම මේ පොඩි ගෑල් ළමයාට මෙතනම සිහිය නැති වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ රජතුමාගේ සෙබළු ඇවිත් එයාගේ අම්මවයි තාත්තවයි අරගෙන යනවා. ඉතින් සීයා ආවට පස්සේ මේ ගෑල් ළමයා ගුහාවෙන් එළියට එනවා. ඉතින් එයාට තේරෙනවා එයාගේ ඇඟ ඇතුලේ අමුතම දෙයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ පොඩි ගෑල් ළමයාට නම් මේ දේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ වර්තමානයේ. ඉතින් සුන්දරගේ කට්ටිය චන්ද්‍රව ගෙනහින් එක තැනක නැවතිලා ඉන්නවා. මේ වෙලාවේදී මෙතන හිටපු බල්ලෝ හොඳටම පුරන්න ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අතීතය. ඉතින් අපිට පෙන්වන්නේ අර පොඩි ගෑල් ළමයාගේ අම්මාවයි තාත්තවයි බැඳලා ඉන්නවා. ඉතින් මෙතෙන් අර පොඩි ගෑල් ළමයා එයාගේ අම්මාවයි තාත්තවයි හොයාගෙන එනවා. ඉතින් එයාගේ අම්මා නම් කෑ ගහන්නේ මෙතෙන්ට එන්න එපා මෙතනින් යන්න කියලා. ඊට පස්සේ මෙතනදිම රජතුමා ඒ පොඩි ගෑල් ළමයාගේ තාත්තව මරලා දානවා. මේ පොඩි ගෑල් ළමයා රජතුමාගේ සෙබළු දෙන්නෙක් තල්ලු කරගෙන ඉස්සරහට යනකොට පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් මෙයාට හෙල්ලකින් අනිනවා. ඉතින් මේ පොඩි ගෑල් ළමයා මෙතනම වැටෙනවා.
ඊට පස්සේ අපිට ආයෙත් පෙන්වන්නේ වර්තමානයේ. ඉතින් මෙතනදී බල්ලෝ බුරන නිසා සුන්දර ගිහින් එතන හිටපු බල්ලෙක්ව මරනවා. බල්ලෝ බුරන සද්දෙට චන්ද්‍රට ටිකක් ඇහැරෙනවා. මෙතනදී අනික් කට්ටිය චන්ද්‍රව නැගිට්ටවනවා. ඉතින් සුන්දර ඊට පස්සේ චන්ද්‍රගේ කම්මුල ටිකක් ගහනවා. ඊට පස්සේ නම් අපිට පෙන්වන්නේ චන්ද්‍රගේ ඇස් දෙක. එයාගේ ඇස් දෙක නම් සාමාන්‍ය පාටක් නම් නෙවෙයි තියෙන්නේ මෙතනදී. ඉතින් මෙතනදී සුන්දර චන්ද්‍රගේ බෙල්ලෙන් අල්ලගෙන කියන්නේ තමුන් කා එක්කද පැටලෙන්නේ කියලා හරියටම දන්නේ නැහැ නේද කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ චන්ද්‍රා සුන්දර්ගේ බෙල්ල දිහා හොඳට බලන් ඉනවා. ඉතින් එකපාරටම චන්ද්‍රා සුන්දර්ගේ බෙල්ල හපලා ලේ බොන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට ආයෙමත් පෙන්වන්නේ අතීත කතාව. ඉතින් මෙතනදී අර පොඩි ගෑල් ළමයා එයාට ඇන්න හෙල්ල කලවලා නැගිටලා ඉන්නවා පෙන්නනවා. ඉතින් මෙතන හිටපු හැමෝම ඒක දැකලා පුදුම වෙනවා. මෙතන හිටපු සෙබළුන්ට හොඳටම ගහලා එයාලගෙත් ලේ බොනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ එයාගේ වැම්පයර් කෙනෙක්ගේ වගේ දත් දෙකක් තියෙනවා කියලා. ඉතින් මේ පොඩි ගෑල් ළමයා සෙබළු ඔක්කොම ටික මැරුවට පස්සේ රජතුමා මේ පොඩි ගෑල් ළමයාගේ අම්මව ප්‍රාණාපයට ගන්නවා. මොකද එයාට බේරෙන්න ඕන නිසා. රජතුමා මේ වෙලාවේදී අම්මවත් මරලා දානවා. ඉතින් මේක දරා ගන්න බැරුව මේ පොඩි ගෑල් ළමයා රජතුමාවත් මරලා දානවා. ඊට පස්සේ අපිට ආයෙමත් පෙන්වන්නේ වර්තමානයේ. ඉතින් වර්තමානයේදී චන්ද සුන්දරව මරනවනේ. ඉතින් ඒ වගේම සුන්දර එක්ක ඇවිත් ඉන්න අනිත් දෙන්නා චන්ද්‍ර මරනවා. මෙතනදී මේ හැම දෙයක්ම සනී දුරින් ඉඳලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ ඔක්කොම දැක්කට පස්සේ සනී මෙතනම කලන්ත දාලා වැටෙනවා. ඉතින් චන්ද්‍ර කියන්නේ යක්ෂණියද නැත්නම් එයා කවුද? අතීත කතාවකට පොඩි කෙල්ලයි චන්ද්‍රය අතර සම්බන්ධයක් තියෙනවද? ඉතින් අපි බලමු කතාව ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ කොටසෙන් අපිට ආයේ පෙන්වන්නේ අතීත කතාව. මෙතනදී පෙන්වන්නේ අර පුංචි කෙල්ල ගිහින් එයාගේ අම්මගෙන් අඬ අඬ අහන්නේ අම්මා මොකද්ද මට මේ වෙලා තියෙන්නේ කියලා. අවසන් හුස්ම යන්න කලින් මේ අම්මා පුංචි කෙල්ලට කියන්නේ දෙවිය ඔයාට මොකක් හරි බලයක් දීලා තියෙනවා. ඒ මොකද්ද කියලා මන් දන්නේ නැහැ. ඒක නිසා ඒ බලයෙන් අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න කියලා. ඒ වගේම ඔයාව හොයාගෙන තව කට්ටිය එයි. ඒක නිසා ඔයා මෙතන ඉක්මනට යන්න කියලාත් කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පුංචි කෑල් ළමයා කැලෑව ඇතුළට දුවගෙන යනවා. ඊට පස්සේ මෙතෙන්ට ආපු රාජපුරුෂයෙක් ආන්නේ මේ දේ කරේ කවුද කියලා. ඉතින් එතනට කෙනෙක් කියන්නේ මේක කරේ කල්යන් කාට්ටුවල නීලි කියලා. ඉතින් කලේ ගෙවිලා එනත් එක්කම පුංචි නීලි ලොකු ගැල්ලමේ කොනා. ඉතින් නීලිට දුර්වලකමක් තිබුණා. ඒ තමයි හිරු එළිය. මොකද කියනවා නම් හිරු එළියට එයාගේ හැම පිච්චෙනවා. ඒක නිසා එයා කැමති රාත්‍රී කාලයට. ඉතින් නීලි හලුතෙන් තැනකට ගියපුවාම එහි ඉන්න නරක මිනිස්සුන් හොයාගෙන එයාලව මරලා එයාලගේ ලේ බොනවා. ඒත් එක්කම කැලේ මිනිස්සුන් නම් නීලි කියන්නේ දේවතාවයක්. ඒ වගේම අනිත් අය නම් එයා යක්ෂණියක්. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර වයස්ක මිනිස්සයයි එයාගේ මිනිබිරියයි. ඉතින් මේ වෙලාවේ මේ පොඩි ගෑල් ළමයා අහන්නේ සීයේ ඔයා කොහොමද මේක දන්නේ කියලා. ඉතින් එයා කියන්නේ එයාට පල්ලියේ ගෙනා ලියපු පොතක් හම්බුණා. ඒකේ මේ හැමතේම තිබ්බා කියලා. ඒ වගේම නීලි කියන්නේ සුපිරි වීරයෙක්. ඒ වගේම එයා අමරණීයයි කියලාත් කියනවා. ඉතින් මෙයා කියන්නේ දවසක් නීලිගේ දුර්වලකම් දන්න පූජකෙක් එයාව අල්ලගන්න ගියා කියලා. ඉතින් මේ පූජකයා නීලි හැංගිලා ඉන්න තැනට ගිහින් එයාගේ හදවතට පිහියකින් අනිනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති නීලිට දුර්වලකම් දෙකක් තියෙන. එකක් තමයි හිරු එළිය අනික තමයි එයාගේ හදවත. ඉතින් අර වයස්ක මිනිහයාගේ මිනිමිරියට කියන්නේ නීලි මැරිලා නැහැ. එයා අපි අතර ඉන්නවා කියලා. ඉතින් ඔයාලට මතක ඇති කලින් දවසක චන්ද්‍රට පොතක් තෑගි හම්බුණා. ඉතින් මේ පොත ලියලා තියෙන්නේ ජෝසන් ඩොමිනික් කියලා කෙනෙක්නේ. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි. මෙන්න මේ කතාව කියන මිනිහයා තමයි මෙන්න මේ පොත ලියලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති අතීත කතාවේ හිටපු මේ පුංචි කෙල්ල නීලි තමයි කාලත් එක්කම දැන් අපේ චන්ද්‍ර වෙලා ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ කොටසින් උඩ පෙන්නන්නේ චන්ද්‍ර සනියකෙත් කට කැට ගහලා අර මිනිස්සු එක්කම තියලා තියෙනවා. සනිදිසියාට පස්සේ චන්ද්‍ර සනීට ඔප්ෂන් දෙකක් දෙනවා. පළවෙනි එක තමයි මේ බොඩ් එක විනාශ කරන්නේ චන්ද්‍රට දෝ කරන එක. දෙවෙනි එක තමයි අනිත් අය වගේම චන්ද්‍ර අතින් මැරුම් කන එක. මේක අහපුවම සනී එකපයිම පළවෙනි ඔප්ෂන් එක තෝරගන්නවා. ඉතින් මෙතනදී සනීට විනුකෙන් කෝල් එකක් එනවා. ඉතින් මේ කෝල් එක ආන්සර් කරන්නේ චන්ද්‍ර. ආන්සර් කරලා විනුවට කියන්නේ සනී නිදාගෙන ඉන්නේ කියලා. ඉතින් විශ්වාස කරන විනු සනීට කරදර නොකර කෝල් එක කට් කරනවා. අපිට පෙන්වන්නේ මේ දෙන්න මේ බොඩි ටික විනාශ කරන ඒ ටික මෙතන තියෙන උස ගොඩනැගිල්ලක් උඩට අරන් යනවා. ඉතින් සනී එක බොඩි එකක් අමාරුවෙන් උඩට අරන් යනකොට චන්ද්‍ර ඉතුරු බොඩි දෙකම කරේ තියාගෙන උඩට අරන් යනවා. ඉතින් මේ දේවල් දැක්කට පස්සේ සනී නම් හිතන්නේ චන්ද්‍ර කියන්නේ එසේ මිස කෙල්ලෙක් නෙමෙයි කියලා. කොහොම හරි බොඩි තුනම උඩට ගෙනහිලා එතන තිබ්බ ඇසිඩ් ටැංකියට දාලා විනාශ කරනවා. පල්ලට ආවට පස්සේ සනී චන්ද්‍රගෙන් අහන්නේ එදා කාර් ඇක්සිඩන්ට් එකේදී මාව බේරගත්තේ ඔයා නේද කියලා. චන්ද්‍ර කියන්නේ "ඔව් ඒ මම තමයි" කියලා. එතකොට සනී චන්ද්‍රගෙන් අහන්නේ "ඇත්තටම ඔයා කවුද? ඔයා මිනිස්සෙක් නම් නෙවෙයි නේද" කියලා. ඒ වගේම සනී අහන්නේ ඔයා යක්ෂණියක්ද කියලා. ඉතින් චන්ද්‍රා මේකට ඔව් කියනවත් එක්කම සනී ආයෙත් කලන්ත දාලා වැටෙනවා. ඉතින් චන්ද්‍ර සනීව එයා ගෙදරට එක්කන් යන උදේ නැගින සනීට තේරෙනවා එයා ඉන්නේ චන්ද්‍රා ගෙදර කියලා. සනී කොහොම හරි මෙහෙන් යන්න හදනකොට එයා දකිනවා දොරට ලොක් එකක් දාලා තියෙනවා. ඒක නිසා එයාගේ ෆ්ලැට් එක පේන ජනේලක් ගාවට ගිහලා ඒකේ තිබ්බ පත්තර ටික ගල්ලා එයාගේ ගෙදර හිටපු වෙනුවට කතා කරනවා. හැබැයි වෙනුවට නම් මේ මුකුත්ම තේරෙන්නේ නැහැ. ඉතින් ජනේල පත්තර ගැලෙව්ව නිසා ඒකෙන් ඉර එළිය ඇවිත් චන්ද්‍රගේ අතේ පිච්චෙනවත් එක්කම චන්ද්‍රට ඇහැරෙනවා. ඉතින් චන්ද්‍ර ඉක්මනට වෙන පත්තරයක් අරන් ඇවිත් අර ජනේලෙ වහනවා.
පස්සේ අපිට පේන්නන්නේ චන්ද්‍රා ෆ්‍රිජ් එක ළඟට ගිහිල්ලා ඒකේ තිබ්බ ලේ පැකට්ටයක් අරන් සනී ඉස්සරහදින් බොනවා. ඉතින් සනී දකිනවා චන්ද්‍රාගේ පිච්චෙනවත ඒ වෙලාවෙදින් සුව වෙනවා. ඉතින් සනීට තිබ්බ කුතුහලයෙන් හින්දාම සනී අහන්නේ මේක ඔයාට ඉපදෙන දවසේ ඉඳන් තිබ්බනද කියලා. චන්ද්‍රා කියන්නේ මේක වෛරස් එකක්. මේක මගේ ඇඟ ඇතුළට ආපු දවසේ ඉඳන් තමයි මට මේව සිද්ධ වුනේ කියලා. සනී අහනවා මේක බෝ වෙනවද කියලා. චන්ද්‍රා කියන්නේ මම කාවාරේ හපා කෑවොත් එයාට මේක බෝ වෙනවා කියලා. ඉතින් සනී අහනවා මෙහෙට එන්න කලින් ඔයා කොහෙද හිටියේ කියලා. චන්ද්‍රා කියන්නේ මම හිටියේ ස්වීඩන් වල කියලා. ඒ වගේම චන්ද්‍ර කියනවා අවුරුදු 20කට වඩා එක තැනක ජීවත් වෙන්නේ නැහැ කියලා. ඉතින් සනී හිතා ගන්නත් බෑ චන්ද්‍රගේ වයස කීයද කියලා. මෙතනදී මෙයාට ඇහෙනවා ගෙදර බෙල් එක රින්ගින. ඉතින් චන්ද්‍ර ගිහලා බලපුවා මේ ඇවිල්ලා තියෙන විනෝ. විනෝ ඇවිත් කියනවා සනීගේ තාත්තා කෝල් කරනවා. ඒක නිසා සනීට ෆෝන් එක දෙනවා තාත්තත් එක්ක කතා කරන්න කියලා. ඊට පස්සේ විනෝ දකිනවා මෙතන තියෙන පොතක් අස්සේ සනී වගේම කෙනෙක්ගේ ෆොටෝ එකක් තියෙන. ඉතින් චන්ද්‍ර මේක දැක්ක ගමන් විනෝගේ මේ ටික උදුරලා ගන්නවා. ඉතින් විනෝ මෙතන චන්ද්‍රට කියන්නේ සනී කියන්නේ අයින්සත් කොල්ලෙක්. ඔයා ඇත්තටම නේද සනීට ආදරය කරන්නේ? එහෙම නැත්නම් සනීට කෙලින්ම කියන්නේ කියලා. ඉතින් සනී කෝල් එක ඉවර වෙලා යන්න හදනකොට චන්ද්‍ර සනීට අතල්ලා කියන්නේ මම ඔයාව විශ්වාස කරනවා. කාටවත් මේ ගැන කියන්න එපා කියලා. හැබැයි මට බයයි කියලා සනී මෙතනට කියනවා. ඔයා බය වෙන්න ඕන වෙන කාටවත් මේ මට කියලා චන්ද්‍ර මෙතනට කියනවා. ඊට පස්සේ කොටසෙන් අපට පෙන්වන්නේ ගෙදර ආපු සනී වයින් වගේ චන්ද්‍රා ගෙදර දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මෙතනදී විනු සනීට ඒ ගැන කියලා විහිළු කරනවා. ඉතින් ඒක පාටම සනී විනුට කියන්නේ මේ දේ කාටවත් කියන්න එපා. චන්ද්‍ර කියන්නේ යක්ෂණියක් කියලා. ඉතින් සනී කියනවා මිනිස්සු තුන්දෙනෙක්ව මරලා ලේබුණා යායාගේ ඇස් දෙකෙන්ම දැක්කා කියලා. ඉතින් ඒක පාටම මෙතෙන්ට එන චන්ද්‍රා විනුගේ බෙල්ල කඩලා මරනවා. ඊට පස්සේ චන්ද්‍ර සනීට කියන්නේ මෙතනින් දුවන්න කියලා. ඉතින් සනී දුවලා අන්තිමේට එක තැනකට කොටු වෙනවා. ඉතින් සනී දකිනවා චන්ද්‍රා පියාඹලා හසිරෙනවා. ඉතින් සනීවත් මරන්න චන්ද්‍ර එනවා දකින්නවත් එක්කම සනී හීනෙන් ඇහැනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙච්චරලා සනී දැකලා තියෙන හීනයක් කියලා. ඊට පස්සේ දවස් අපිට පෙන්වන්නේ චන්ද්‍රව අරන් ගියපු තැන පොලිස් පරීක්ෂණයක් සිද්ධ වෙනවා. ඉතින් මේ පොලිස් පරීක්ෂණ සිද්ධ කරන්නේ නාච්චියප්පන්. මෙතනදී නාච්චියප්පන්ට තුඹුරු පාට අයි කන්ටැක්ට් ලෙන්ස් එකක් හම්බ වෙනවා. ඉතින් අපේ චන්ද්‍රා එයාගේ ඇස්වල පාට වෙනස් කරගන්න අයි කන්ටැක්ට් ලෙන්ස් පාවිච්චි කරානේ. ඉතින් අපි බලමු නාච්චියප්පන්ට මේ අයි කන්ටැක්ට් ලෙන්ස් එක කාගේද කියලා හොයාගන්න පුළුවන් වෙයිද කියලා. ඊට පස්සේ කොටසින් ඔබට පෙන්නන්නේ චන්ද්‍ර සනීත් එක්ක කුමාර් ගෙදරට යනවා. ඉතින් සනී නම් චන්ද්‍රත් එක්ක යන්නේ ටිකක් බයෙන්. සනී චන්ද්‍රයෙන් අහන්නේ ඇයි ඔයා මට එන්න කිව්වේ කියලා. ඒතර චන්ද්‍ර කියන්නේ මට තනියම යන්න කම්මැලි. ඒක නිසා තමයි මම ඔයාලට කතා කරේ කියලා. කුමාර්ගේ ගෙදරට ආවට පස්සේ චන්ද්‍ර ඇතුළට ගිහින් එයාට ඔන්න ලේ දාපු පෙට්ටියත් අරන් එළියට ඇවිත් කුමාර්ට කියනවා ආපහු කැෆේ එකට යන්න එපා ඕන වුණොත් මමම ඇවිල්ලා ගන්නම් කියලා. ඉතින් මේ දෙන මෙතනින් යන්න පිටත් වුණාට පස්සේ යනකොට සනී දකිනවා එයා ගෙනාපු පෙට්ටිය ඕන එකටුයි කියලා ගහලා තියෙනවා. ඉතින් චන්ද්‍ර සනීගෙන් අහනවා ඔයාගේ ලේ වර්ගය මොකක්ද කියලා. සනී කියන්නේ ඕන එකටුව කියලා. සනී අහනවා ඔයා බොන්නේ ඔය ලේ වර්ගයේ විතරද කියලා. ඉතින් චන්ද්‍ර කියන්නේ මේක තමයි පිරිසිදුම ලේ වර්ගය වගේම රසම කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ නාච්චපන්. ඉතින් එයා ඉන්නේ පිරිමි ළමයෙකුත් එක්ක. ඉතින් ඔයාලට මතකද මේ පිරිමි ළමයා තමයි එදා චන්ද්‍රව පැහැරගත්ත දවසේ සනී දුවගෙන යනකොට සනී කීවා පොලිසියට කෝල් කරලා කියන්න කියලා. ඉතින් ඒ පිරිමි ළමයා තමයි ඉන්නේ. ඉතින් නාච්චපන් මෙයාගෙන් අහනවා එදා ඒ කියපු කොල්ලා මේ සෙල්ලම් කරන කොල්ලෝ අතර ඉන්නවද කියලා. ඉතින් මේ කොල්ලා මෙතන සනීව දැකලා කියනවා අර පිරිමි ළමයා තමයි එදා මට පොලිසියට කෝල් කරලා මේ ගැන කියන්න කියලා කියෙවේ කියලා. ඉතින් මෙතනින් සනී චන්ද්‍රව දැකලා චන්ද්‍ර ගාවට යනවා. ඉතින් අර කොල්ලා චන්ද්‍රව දැකලා කියනවා සර් අර කෙනා තමයි එදා පැහැරගෙන ගියේ කියලා. ඉතින් නාච්චියපන් සනී චන්ද්‍රය කතා කරන දිහා බලාගෙන ඉතලා මෙයාලා මෙතනින් ගියාට පස්සේ මෙයා චන්ද්‍රයාගේ ගෙදරට යනවා. ඊට පස්සේ නාච්චියපන් මුළු ගේම හොඳට පරීක්ෂා කරලා බලනවා. ඉතින් මෙතනදී මෙයාට කබඩ් එකේ තිබිලා අයි කන්ටැක්ට් ලෙන්ස් වගේක් හම්බ වෙනවා. ඉතින් නාච්චියපන් මේක චෙක් කරලා බලනකොට මෙයා දකිනවා දුඹුරු පාට අයි කන්ටැක්ට් ලෙන්ස් එකේ එකක් අඩුයි කියලා. ඉතින් අර මතක් වෙනවා අපරාධ ස්ථානයේ තිබිලා හම්බෙච්ච එකක් මේ වගේමයි කියලා. ඉතින් මෙයාට තේරෙනවා මේ අයි කන්ටැක්ට් ලෙන්ස් එකේ අයිතිකාරයා චන්ද්‍ර කියලා. ඊට පස්සේ ෆ්‍රිජ් එක කරලා බැලුවහම මෙයා මේ දකින දේන් පුදුම වෙන. ඉතින් මෙයා දකින්නේ සම්පූර්ණයෙන්ම ලේපකට්ටලින් මේ ෆ්‍රිජ් එකේ පිරලා තියෙනවා කියලා. ඉතින් ඔය අතරතුරදී චන්ද්‍ර සනිත් එක්ක එළියට ගිහින් එන අතරතුරදී සනි චන්ද්‍රගෙන් අහනවා ඔයාගේ ඇත්ත නම මොකද්ද කියලා. ඉතින් චන්ද්‍ර කියනවා එයාගේ ඇත්ත නම නීලි කියලා. ඉතින් සනි ඒකට අහන්නේ අර කල්යාණ කාට්ටු වල නීලිද කියලා. එයාව ඒ කාලේදී පූජිකේ පිහින් ඇල්ල මරලා දැම්ම නේද කියලා. ඉතින් චන්ද්‍ර ඊට පස්සේ කියන්නේ ඒ පූජිකයා පිහින් ඇල්ල මාව ගෙනිහිල්ල ඒ කල්ලා මට ලේ බින්දුවක් දුන්නාට පස්සේ මට ආයෙත් 100 ආවා කියලා. ඒ වගේම එයා මට කීවා අපේ වගේ විශේෂ හැකියාව තියෙන අය ගොඩක් මේ ලෝකේ ඉන්නවා කියලා. ඉතින් ඒ වගේම අපේ ශක්තියින් දුර්වලතා මොනවද කියලාත් එයා දන්නවා කියලා. ඉතින් එයා මට කීවා එයාට විනාශ කරන්න බැරි දෙවර්ගයක් ඉන්නවා කියලා. ඒ අය විනාශ කරන්න මගෙන් උදව් ඕන කියලාත් එයා කීවා. ඊට කලින් මාව වැඩිමහල්ලා ළඟට එක්කන් යනවා කියලාත් එයා කීවා. ඉතින් චන්ද්‍ර සනීට මේවා කියන අතරතුරදී නාච්චියපන් චන්ද්‍රාගේ ගෙදර රහස් කාමර හොයා ගන්නවා. ඉතින් මෙයා දකින්නේ අර ගාර පණ ඇඳුම් සහ පෙට්ටි වගේ දේවල් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ වගේම අර වයස්ක මනුස්සයා තියපු පොතත් මේක ඇතුලේ මෙයා දකින්න. ඉතින් මේ පොත ඇතුලේ තිබිලා මිනිස්සෙගේ ෆොටෝ එක්කුත් මෙයා දකිනවා.
ඉතින් චන්ද්‍ර ආපහු ගෙදර එනකොට චන්ද්‍රට දැනෙනවා වෙන කවුරු හරි ගේ ඇතුලේ ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා චන්ද්‍ර එයාගේ බලය පාවිච්චි කරලා ගේ ඇතුලට එනවා. ඉතින් දකින්න නාච්චියප්පන් ගේ ඇතුලේ ඉන්නවා කියලා. ඉතින් නාච්චියප්පන් හිතාගෙන ඉන්නේ චන්ද්‍ර කියන්නේ අඳුරු බලවේග පාවිච්චි කරන කෙනෙක් කියලා. ඉතින් ඒක නිසා නාච්චියප්පන් එකපාරටම චන්ද්‍රය වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් චන්ද්‍රයාගේ බලය පාවිච්චි කළා ඒ වගේම බේරෙනවා. ඉතින් එකපාරටම චන්ද්‍රවිත් නාච්චියප්පන්ගේ අත හපනවා. ඉතින් ඒ සද්දේ ඇහිලා දුවගෙන එන සනීට චන්ද්‍ර කියන්නේ මෙතන ඉක්මනට යන්න කියලා. ඉතින් සනි කියනවා පොලිසිය මිනිස්සෙක් මරණ එක එච්චර හොඳ නැහැ. ඒක නිසා ඔයා මෙතනින් පැනලා යන්න කියලා. ඉතින් බිම් වැටලා හිටපු නාච්චියප්පන් එකපාරටම නැගිලා චන්ද්‍රට ආයෙත් එඩි තිනවා. ඉතින් මේ වෙඩි පාර නම් වදින්නේ සනීට. ඊට පස්සේ නාච්චියප්පන් එතන තිබුණු ජනේලයක් කඩාගෙන පහළට පැනලා එතනින් යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ චන්ද්‍ර සනී යාගේ යාළුවෝ දෙන්නා එක්ක කවුරුත් නැති පරණ හොස්පිටල් එකට යනවා. ඉතින් චන්ද්‍ර විනුගෙන් ඉල්ලන්නේ සනීට ඉක්මනට ප්‍රතිකාර කරන්න කියලා. එහෙම නැතුනොත් සනී ඉක්මනට මැරෙයි කියලා. ඉතින් විනු මේකට ටිකක් බය නිසා විනු කියන්නේ සනී එකම වෙන රෝහලකට යමු කියලා. ඒ දැන්නවත් සනීවයි චන්ද්‍රවයි අපරාධකාරයෝ කියලා පොලිසිය හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි විනු වෙඩි උණ්ඩේ එළියට අරගෙන සනීට බෙහෙත් කරනවා. ඉතින් දැන්නවත් සනී චන්ද්‍ර ගැන නිවුස් හැමතැනම යනවා. ඒ දෙන්න ත්‍රස්තවාදීන් විදියට තමයි නම් කරලා තියෙන්නේ. ඒ නිසා රජයේ මහජනතාවගෙන් ඉල්ලන්නේ මෙයාලා ගැන දැනගත්තොත් ළඟම තියෙන පොලිසියට කියන්න කියලා. ඊට පස්සේ චන්ද්‍ර ප්‍රකාශ්ට කෝල් එකක් ගාලා අහන්නේ මම ඔයාලා ඉන්න තැනට එන්නද කියලා. ඉතින් ප්‍රකාශ් කියන්නේ මෙහෙට එන එක ආරක්ෂිත නැහැ. ඒක නිසා ජොනි ළඟට යන්න කියලා. චන්ද්‍ර කියනවා මට මේ තුන්දෙනා දාලා එන්න බෑ. ඔය නිසා තමයි මෙයාලත් කරදරේ වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ප්‍රකාශ් කියන්නේ ඒ තුන්දෙනාත් එක්කම ජොනි ළඟට යන්න කියලා. චන්ද්‍රගේ සනීගේ ෆොටෝ එකක් ටීවී එකේ යනවා දැකලා එයාලව අර පරණ හොස්පිටල් එකට ගිහින් දාපු ටැක්සි ඩ්‍රයිවර් මේ ගැන පොලිසියට කෝල් කරලා කියනවා. ඉතින් මේක දකින ඇමතුමා කියන්නේ චන්ද්‍රව අල්ලගන්න දරුණු බලකාය යවන්න කියලා. ඉතින් එතෙන්ට තව මිනිස්සෙක් කියන්නේ චන්ද්‍රව මරණව නම් චන්ද්‍රගේ හදවතට පිහියකින් අනින්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ නාච්චියප්පන් එයාගේ අම්මත් එක්ක හොස්පිටල් එකට ඇවිත් ඉන්නවා. මෙතනදී ડોක්ටර් නම් කියන්නේ වැඩිදුර පරීක්ෂණ කරන්න ඕන හන්දා හොස්පිටල් එකේ නවතින්න කියලා. ඉතින් මෙයාගේ ලේ පරීක්ෂා කරනකොට නාච්චියප්පන් දැනනවා ලේ දකිනකොට එයාගේ ඇඟේ වෙනස්කමක් සිද්ධ වෙනවා කියලා. ඉතින් උඹට පෙන්නවා මෙතනින් ජෝසප් වෙනවා. ජෝසප් ඇවිත් නාච්චියප්පන් හමු වෙන්නේ එයාගේ පවුලේ වෛද්‍යවරයා කියලා. ජෝසප් මෙතනදී අහනවා ඔයා එයාව දැක්කද? එයා ඔයාව හැපුවද කියලා. ඉතින් ජෝසප් මෙයාව පරීක්ෂා කරනකොට තේරෙනවා වෛරස් එක ඇඟට ඇතුල් වෙලා කියලා. ඉතින් මොකද නොදන්න ඉතින් ආච්චියප්පන් මෙතනදී අහන්නේ කවුද ඒ කෙල්ල කියලා. ජෝසප් මෙතනදී කියන්නේ එයා සාමාන්‍ය කෙල්ලෙක් නන් නෙවෙයි. එයා වැම්පයර් කෙනෙක් කියලා. ඊට පස්සේ කියන්නේ මට ඔයාගේ වෛරස් එක ගැන තව වැඩිදුර හොයන්න ඕනේ. ඒක නිසා මම ඔයාගෙන් ලේ ටිකක් අරගෙන යනවා කියලා. ඉතින් ඊට පස්සේ මෙයා මෙතනින් යනවා. ඉතින් සීයන තෙලන්නේ සනී ගාඩලා චන්ද්‍ර සනීර් සීයනකම් බලාගෙන ඉන්නවා. ඉතින් පස්සේ සීයාපු සනීට චන්ද්‍ර කියන්නේ මට දැන් යන්න වෙලාව හරි කියලා. ඔයාලා මීටිය ඉස්සරහට ගිහලා කියන්න මේ විනිබරුම් හැමදේම කරේ මම තනියම කියලා. ඒ වගේම මම ඔයාලවත් හිරගෙන හිටියා කියලා කියන්න කියලා. සනී මෙතන චන්ද්‍රෙන් අහන්නේ ඉර එළිය ඇරෙන්න ඔයාට වෙන දුර්වලතා තියෙනවද කියලා. චන්ද්‍ර මෙතනදී කියන්නේ ඔව් මගේ හදවතට කවුරු හරි පියෙන් ඇනොත් මම මැරෙනවා කියලා. ඊට පස්සේ සනී අහන්නේ ඔයා මාව හැපුවොත් මටත් ඔයා වගේ වෙන්න පුළුවන්ද කියලා. එතකොට චන්ද්‍ර කියන්නේ ඔව් පුළුවන්. එතකොට මගේ වෛරස් එක ඔයාගේ ඇඟ ඇතුළට යනවා කියලා. ඉතින් ඔයාට හොඳ සෞඛ්‍ය සම්පන්න ඇඟක් තියෙනවා නම් ඔයාට මේක දරා ගන්න පුළුවන්. හැබැයි එහෙම නැත්නම් ජලබීතිකාව වගේ ලෙඩක් හැදලා ඉක්මනට මැරෙලා යනවා කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඇඟේ අමුතුම වෙනස්කම් ටිකක් වෙන නාච්චියප්පන්. ඉතින් මෙයාගේ දත් ගැලවිලා වැම්පයර් කෙනෙක් වගේ මාරු වෙනවා අපිට පෙන්නනවා. ඉතින් පස්සේ දවසේ උදේ පොලිස් නිලධාරීන් වගේ සනී හැංගිලා ඉන්න හොස්පිටල් එකට එනවා. ඉතින් මෙතනදී එක පොලිස් නිලධාරියෙක් චන්ද්‍රගේ ඔළුවට වෙඩි තියනවා. චන්ද්‍රව බේර ගන්න මිනිස්සෙක් මෙතෙන්ට එනවා. ඉතින් එයා මැජික් වගේ මායාවන් ටිකක් පාවිච්චි කරලා අර පොලිස් නිලධාරියාව නොම ගෑවලා චන්ද්‍රවයි සනීවයි එයාගේ යාළුවෝ දෙන්නවයි බේර ගන්න. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජග්දීෂ් එයා ගිහිල් නිලධාරියාට කෝල් කරලා කියනවා නාච්චියප්පන් එයා කමුතු විදිහට හැසිරෙනවා කියලා. ප්‍රධානියා කියන්නේ ඔයාලා ඉන්න තැන මට කියන්න මම ඔතෙන්ට එන්නම් කියලා. ඉතින් නාච්චියප්පන් අර පරණ හොස්පිටල් එක ඇතුළට ගිහින් බලපුවාම එයා දකිනවා චන්ද්‍රලා පැනලා ගිහින් කියලා. ඉතින් චන්ද්‍ර යන වෙලාවෙදී පිටිපස්ස හැරිලා බලනකොට එයා දකිනවා නාච්චියප්පන් ඇවිත් ඉන්නවා. ඒ වගේම එයාත් තමන් වගේම වෙනස් වෙලා කියලා. පස්සේ අපිට පෙන්නන්නේ මේ හොස්පිටල් එක ළඟටම ඉන්න පොලිස් ප්‍රධානියෝ. ඉතින් පොලිස් ප්‍රධානියා මෙතෙන්ට ආවට පස්සේ නාච්චියප්පන් මෙයාවත් මරලා දානවා. ඉතින් චන්ද්‍රලා එන්නේ ජොනි කැෆේ එකට. ඊට පස්සේ චන්ද්‍ර ප්‍රකාශ්ට කෝල් කරලා කියන්නේ නාච්චියප්පන් දැන් මමගේ වේගෙන ඉන්නේ කියලා. මම එයාව විනාශ කරලා දාලා මෙහෙන් යන්නම් කියලා. ප්‍රකාශ් කියන්නේ එයා අලුතෙන් කන්නෝටුට ගෙනෙක් නිසා ඔයාලට තනියම එයාට මුහුණ දෙන්න බෑ කියලා. මොකද එයා ඔයාට වඩා බලවත්. ඒ වගේම ඔයා රජෙන් ත්‍රස්තවාදියෙක් කියලා අඳුරගෙන ඉන්න නිසා ඔයාට එළියට එන්නත් එපා කියලා කියනවා. නාච්චියප්පන් ගැන වැඩිමහල් බලාගනි. ඉතින් මෙතෙන්ද ප්‍රකාශ් කියන්නේ කුමාරයාට අලුත් ID එකකුයි પાස්පෝර්ට් එකකුයි ගෙනත් දෙයි. ඒ දුන්නාම යන්න බලාගෙන ඉන්න කියලා. පස්සේ ප්‍රකාශ් අහන්නේ අර කොල්ලට මොකද කියලා. ඉතින් චන්ද්‍ර කියන්නේ සනීර දැන් හොඳයි කියලා. ප්‍රකාශ් කියන්නේ කුමාර් එනකම් බේස්මන්ට් එකට වෙලා ඉන්න කියලා. ඉතින් ජොනි චන්ද්‍රගේ බේස්මන්ට් එකට යන්නේ අතුරුකුත් දෙනවා. මෙයාලා බේස්මන්ට් එකට යනකොට දකිනවා එක මිනිස්සෙක් බිම තිබුණු ලේබල්ලම් පිහ දමන ගමන් ඉන්නවා. ඉතින් නයිජල් එක තැනකට නැවතිලා කාමරයක් ඇතුළේ ඉන්න කෙනෙක් දිහා බලාගෙන ඉන්නකොට මැජික් ආයෙත් කියන්නේ මෙහෙ ඕක දූප හොයන්න බෑ කියලා.
මෙයාලා කාමරේට ගියාට පස්සේ සනි චන්ද්‍රගෙන් අහන්නේ නාච්චම්පට ඉර එළියෙන් හානි වෙන්නේ නැද්ද කියලා. ඉතින් චන්ද්‍ර මෙයාට කියන්නේ ඒ අලුතෙන් කන්වර්ට් වෙන කෙනෙක් නිසා එයාට අවුරුදු කිහිපයක් යනකම් මේක බලපාන්නේ නැහැ කියලා. ඉතින් මැජික් කාරයා මෙතෙන්ට ඇවිත් කියන්නේ එයා වැඩකට යනවා ඕනිනුත් එයාට කතා කරන්න කියලා. එයාගේ කාර්යකයේ අතුරත් මෙයාලට දීලා යනවා. පස්සේ අපිට පෙන්වන්නේ නාච්චප්පුන් ගෙදර. ඉතින් මෙයා අම්මගෙන් අහනවා මගේ වෙනසක් තියෙනවද කියලා. අර පොලිස් කෙනෙක් මට තුන් පාරක් වෙඩි තියලත් මම මැරුන්නේ. ඒ කියන්නේ දැන් මං දෙවි කෙනෙක්. ඔයා දෙවියන්ගේ අම්මා. ඉතින් මෙහෙම කිව්වට පස්සේ නාච්චප්පන් එයාගේ අම්මගේ අතින් ලේ උරා බොන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී වේදනාව දරා ගන්න බැරුව මෙයාගේ අම්මා අවසන් ගමන් යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ චන්ද්‍ර එයා ගාව තිබු ෆොටෝ එක සනීට පෙන්වනවා. ඉතින් මේක දැක්කම මම සනී පුදුම වෙනවා. මොකද මේ ෆොටෝ එකේ ඉන්න කෙනා එයා වගේම නිසා. ඉතින් චන්ද්‍ර මෙතනදී කියන්නේ ගොඩක් කාලයකට කලින් මෙයා මගේ පෙම්වතා වෙලා හිටියා. හැබැයි දවසක් මම බේර ගන්න ගිහිල්ලා මෙයා මැරුණා කියලා. ඉතින් මෙතෙන්ට ජොනි කියන්නේ අපි හිතුවටතර ප්‍රශ්න බරපතල. ඔයා මරලා දාපු සුන්දර්ගේ අයියා බලවත් മന്ത്രി කෙනෙක්. ඒ ඇමතුමා එක්ක කතා කරලා ගරුණ බලකාය දාලා තියෙනවා ඔයාව අල්ලගන්න. ඉතින් මම ප්‍රකාශට කතා කරා එයා ආපුවම බලමු අපි මොකද්ද කරන්න කියලා. ඉතින් පොලිසියයි කරුණ බලකාය චන්ද්‍ර ඉන්න තැන හොයාගෙන ඇවිත් ජොනිගේ කැෆේ එක වට කරනවා. ඉතින් චන්ද්‍ර ඉන්න තැන පොලිසිය වගේම අර මැර කල්ලියක් දන්නවා. ඉතින් මෙයාලගේ ලොක්කා මෙයාලට කියන්නේ චන්ද්‍රවයි නාච්චප්පුන්වයි දෙන්නවම මරන්න කියලා. ඉතින් කුමාර් චන්ද්‍රගාවට ඇවිල්ලා කියන්නේ පොලිසියෙන් කැෆේ එක වට කරලා කියලා. ඉතින් කරන දෙයක් නැති නිසා චන්ද්‍ර එයාලන් තියෙන පිස්තෝලෙකුත් අරන් එළියට යන්නේ මොනවා වුණත් සනීට එයාගේ යාළුවන්ටයි එළියට එන්න එපා කියලා. ඉතින් කැෆේ එකේ දොරවල් කඩාගෙන ඇතුළට එන ගරුණා බලකායේ චන්ද්‍ර දැක්ක ගමන් වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් චන්ද්‍රා එයාගේ බලය පාවිච්චි කරලා වේගින් එහාට මෙහාට ගිහින් අනිත් අයට වෙඩි තියනවා. ඉතින් ඊට පස්සේ සුන්දර්ගේ මැරකාලියේ ටික දෙනෙක් ඇවිත් චන්ද්‍රගේ පපුවට වෙඩි තියාගෙන යනවා. ඉතින් චන්ද්‍ර ටිකක් අඩපණ වෙලා බිමට වැටෙනවා. ඉතින් වෙඩි සති ඇහිලා එළියට එන සනී වැටලා ඉන්න චන්ද්‍රව දැකලා එයා ගාවට ලේ පැකට් එකක් විසික් කරනවා. ඉතින් චන්ද්‍ර ලේ පැකට් එක බීලා නැගිටලා අර මැරකාලියට හොඳටම ගහනවා. ඊට පස්සේ මෙතන එන නාච්චියප්පන් දැකලා චන්ද්‍ර මෙයාට පිහින් අනින්න යනවා. හැබැයි ඒ උත්සාහය අසාර්ථක වෙනවා. මෙතනදී තමයි නාච්චියප්පන් දැනගන්නේ එයාගේ දුර්වලකම හදවත කියලා. ඉතින් ඊට පස්සේ නාච්චියප්පන් චන්ද්‍රට කියන්නේ ඔයාලගේ ප්‍රධානියක් ගාවට මාව එක්කන් යන්න කියලා. ඉතින් මේකට එකඟ නැති චන්ද්‍රා දිගටම නාච්චියප්පන් එක සටන් කරනවා. ඉතින් නාච්චියප්පන් චන්ද්‍රගේ ඔළුව එතන තියෙන වීදුරුවක හප්පනවා. ඒ වීදුරුව කැඩිලා ඉරේලිය ඇවිත් චන්ද්‍රව පිච්චෙන්න පටන් ගන්නවා. එතකොට සනී චන්ද්‍රගේ තුවක්කුව අරගෙන නාච්චියප්පන්ට වෙඩි තියනවා. ඉතින් ඒ වෙලාවෙදී නාච්චියප්පන් ටිකක් අඩපණ වෙනවා. මෙතනදී චන්ද්‍ර නයිජල්ට කියන්නේ එයා කව බිම තියලා පීය දෙන්න කියලා. ඉතින් පීය දෙන්න යනකොටම නාච්චියප්පන් නයිජල්ගේ බෙල්ලට පීය තියලා චන්ද්‍රට තර්ජනය කරනවා. ඉතින් චන්ද්‍රව මරන්න පිහින් අනින්න යනකොටම මේ සෑර සනී එනවා. ඉතින් සනීව ආරක්ෂා කරගන්න ඕන නිසා විනු මේ වෙතට පයින්නවා. මේක දරා ගන්න බැරුව චන්ද්‍ර විනුට අනු පීය අරගෙන නාච්චියප්පන්ගේ හදවතට අයිනවා. ඉතින් මෙතනදී නාච්චියප්පන් මෙයාගේ අවසන් ගමන යනවා. අවසානයේදී පොලිසිය කටේ දකින්නේ එයාලට කට්ටිය තැන තැනලා වැටලා ඉන්න එක විතරයි. ඉතින් ඊට පස්සේ නාච්චියප්පන්ගේ සිරුර මృత ශරීරාගාරයේ ලොකර් එකකට දාලා ඒක සීල් කරනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ සනී විනුව හොස්පිටල් අරන් යන්න හදනකොට සනී චන්ද්‍රගෙන් අහන්නේ ඔයා අදම යනවද කියලා. චන්ද්‍ර කියනවා යන්න කලින් වැඩ ටිකක් තියෙන ඉවර කරන්න ඒ ටික වුණාම යනවා කියලා. ඉතින් සනී අහන්නේ ඔයා මට කෝල් එකක්වත් දෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් චන්ද්‍ර කියන්නේ ඒක ආරක්ෂිත නැහැ කියලා. මට ඒව සෑහෙන්න මතක් ඒ. ඔයා හොඳ මිනිස්සෙක් කියලා චන්ද්‍ර මෙතනින් සනීට කියනවා. ඉතින් සනීට නම් මෙතනින් යන්න හිතක් නැහැ. ඒ වගේම චන්ද්‍රගෙන් වෙන වෙන එක සනීට දුක. ඉතින් විනුව හොස්පිටල් අරන් යන්න ඕන නිසාම සනී මෙතනින් යනවා. ඉතින් මෙන්න මෙතනින් තමයි ලෝක චැප්ටර් 1 කතාව අවසන් වෙන්නේ. ඊට පස්සේ අවසානට අපිට පෙන්නන්නේ ලෝක කතා මාලාවේ අලුත්ම කැරක්ටර් එකක් හඳුන්වා දෙනවා. ඉතින් කැෆේ එකේ බේස්මන්ට් එක යට අපිට පෙන්නනවා ෆොටෝක බැඳලා ඉන්න මිනිස්සෙක් බේරගන්න එයාගේ කට්ටියක් එනවා. ඉතින් මෙතෙන්ට එන කළු ඇඳගත්තු සුපර් හීරෝ කෙනෙක් එයාව මරලා දානවා. ඉතින් මෙතන හිටපු කෙනෙක් එයාගෙන් අහන්නේ ඔයා කවුද කියලා. ඉතින් එයා එයාගේ මාස්ක් එක ගලවලා කියන්නේ මම ඔයාගේ මරණය කියලා. ඉතින් මේ ඉන්නේ අපි කවුරුත් දන්න දුල්කන් සල්මාන්. ඉතින් ලෝක කතා මාලාවේ ඊළඟ දින ලෝක චැප්ටර් 2 ගන්න තිගිය දෙන ගම ලෝක චැප්ටර් 1 කතාව අවසන් වෙනවා. ඉතින් මේ වගේ ලස්සන චිත්‍රපට බලන්න දිගටම Movie World LK අපිත් එක්ක රැඳිලා ඉන්න.